ඔගොල්ලෝ මුකුත් වෙනසක් දැකලා ළඟදී නම් YouTube එකේ සමහර වීඩියෝ වල මෙන්න මේ අයිකන් එක දැකලා තියෙනවා. හරි. අපි අද කතා කරන්නේ YouTube එකට වෙලා තියෙන වෙනස්කම් කීපයක් ගැන. Welcome back to our YouTube channel. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අනිත් හැම ප්ලැට්ෆෝම් එකකටම වගේ YouTube එකට AI ඇවිල්ලා තියෙනවා. ක්‍රියේටර්ස්ලා පැත්තෙන් වුණත් වීවර්ස්ලා පැත්තෙන් වුණත් ඔයගොල්ලන්ට මේ වෙනස්කම් බලා ගන්න පුළුවන්. ඇත්තටම ක්‍රියේටර්ස්ලා පැත්තෙන් රෙකමෙන්ඩේෂන් ඇල්ගොරිතම් එක වෙනස් වෙලා තියෙනවා. තව පොඩි වීඩියෝ අපි අප්ලෝඩ් කරද්දී වෙන පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ ටික ගැන නෙවෙයි අපි අද කතා කරන්නේ. ඒක ගැන වෙනම මම වීඩියෝ එකක් දාන්න. වීවර්ස්ලා පැත්තෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනස්කම් කීපයක් ගැන. මේක හැම වීඩියෝකටම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ගොඩක් පරණ වීඩියෝවල සමහරකට ඇක්ටිව් වෙලා නැහැ. සහ මේ වීඩියෝ එකේ තියෙන කන්ටෙන්ට් එක AIට අඳුරගන්න පුළුවන්. ඒවට තමයි මෙන්න මේ අයිකන් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ අයිකන් එක දිහා බැලුවොත් ඒක නිකන් දැකලා පුරුදු වෙගෙන ඉන්නේ. මේක ඇත්තටම Gemini එක අයිකන. Gemini ඕ Gemini කොහොම හරි Gemini. අන්න ඒකේ තියෙන අයිකන් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒක බේස් වෙලා තියෙන Gemini තමයි මේ තියෙන්නේ. AI කියන්නේ මේ mistake solve double check එක සාමාන්‍යයෙන් හැම chatbot එකම ඔය ChatGPT වුණත් ඔයගොල්ලෝ දැකලා ඇති. කොහොම හරි ඒක made with Gemini. කියන්නේ YouTube කියන්නේ Google නේ. ඉතින් Google එකේ තියෙන AI එක තමයි Gemini. එතකොට Gemini ඒක නිසා තමයි Gemini වලින් මේක හදලා තියෙන්නේ. ඔගොල්ලෝ මේ අයිකන් එක try කරලා බලලා තියෙනවා. දැන් ක්ලික් කරලා බලලා මොකක්ද එකකින් වෙන්නේ කියලා හරි. ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කලින් මේ අයිකන් එක ගැන notice වෙලා ඒක ගැන try කරලා තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එක දාන්න. ඒක පළවෙනි වතාවට දැක්කත් ඒක කමන්නේ පළවෙනි කමෙන්ට් එක දාන්න. මේක ඇත්තටම වෙන්නේ අපිට නිකන් මේ වීඩියෝ එක සමරයිස් කරලා කියන අපිට මේ වීඩියෝ සම්බන්ධ ප්‍රශ්න අහන්න පුළුවන්. සරලවම කිව්වොත් Gemini එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. يعني predefined ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. ඒක අපිට නිකන් ක්ලික් කරලා ඒක අහන්න තියෙන්නේ. මේ මුඩියුම තියෙන සමරයිස් ද වීඩියෝ. දැන් හිතන්න මොකක්ද දැන් වීඩියෝ එකක් තියෙනවා. දැන් මේ වීඩියෝ එක තප්පර 32ක් තියෙනවා. ඉතින් ඔයාලට තප්පර 32ක්වත් මේ වීඩියෝ එක බලන්න බෑ කියලා. ඉතින් ඔයාලට ස්ටිල් පුළුවන් මේ Gemini එකෙන් අහන්න ඔය තප්පර කීපයකින් කියවන්න පුළුවන් පොඩි සමරයිසේෂන් එකක් දෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ this cinematic video showcase the art gallery at the Cinnamon Benthor Beach Hotel in Sri Lanka. හරි ඒක තමයි මේක තියෙන්නේ. එතකොට දැන් මේ ටයිටල් එක දිහා බැලුවොත් ඒක තමයි තියෙන්නේ කියලා හිතනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ මියුසික් එක ගැන. එතකොට එයා මේ මියුසික් එක ගැන මෙයා ඇනලයිස් කරලා අපිට දෙනවා ඇයි මේක පාවිච්චි කරලා තින්නේ මොකද එන්ටි පොඩි විස්තරයක් දෙනවා. අපිට පුළුවන් මේක වෝට් කරන්න. ඇත්තටම වීවර්ස්ලා පැත්තෙන් ඔයගලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි මේකට වෝට් එක දෙන ෆීඩ්බැක් දෙන එක. ඒක ඇත්තටම මේ ෆීඩ්බැක් වලින් තමයි ඇත්තටම AI එක එන්හාන්ස් වෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ මේක ෆීඩ්බැක් ඒක නේ ඇත්තටම මේ දීලා තියෙන සමරයිසේෂන් එක හොඳයි නම් ඒක වැරදි නම් මොකක් හරි ඒවා කියනකොට ඒ වගේ තමයි මේ ඇත්තටම මේ AI එක ඉම්ප්‍රූව් වෙන්නේ. එතකොට ඉස්සරහට මේකට හොඳ ෆීචර්ස් එයි. දැන් ඔය හැම දෙයකම AI තියෙනවා වගේ. මේක දැන් powered by Gemini නිසා මේකේ Gemini එකෙන් කරන්න පුළුවන් දේවල් තියෙන මේකෙත් කරන්න පුළුවන්. මෙතන බේසිකලි කියන ප්‍රශ්න අහන තමයි. තව ඔයගොල්ලෝ දැකලා තියෙනවද? සමහරක් සිංගල් වීඩියෝ වල මෙන්න මෙහෙම ෆීචර් එකක්. ඒ කියන්නේ අතන සිංගල් වීඩියෝ වල ඔයගොල්ලන්ට මේ ට්‍රාන්ස්ලේට් ඔන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපි ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ ට්‍රාන්ස්ලේට් එක ඔන් කරාම දැකනේ එයා සෑහෙන ගොඩක් ඇකියුරේට් විදියට අපිට සිංගල ටෙක්ස්ට් එක දෙනවා. ඒ කියන්නේ සිංගල කැප්ෂන්ස්. ඒතකොට දැන් සිංගල වීඩියෝ එකට අපිට සිංගල කැප්ෂන් ඔන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. හැබැයි නිකන් වැරදිලා හරි මේක ඔන් වුණා නම් ඔයගොල්ලෝ මේක දැකලා ඇති. සිංගල subtitles
ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. මේක අලුතෙන් ඇවිල්ලා තියෙන YouTube එකට. මේ වගේ තව ඉස්සරහට මොනවා හරි ලොකු දේවල් එයි. මට කියන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේ ආස්ක් ෆීචර් එක ගැන ඔයගොල්ලෝ නිකන් try කරලා බලන්න. මේක හැම වීඩියෝ එකකටම available නෑ. available වෙලා තියෙන වීඩියෝ වල බලන්න මොකද්ද මේකෙන් කරන්නේ, මොනවද මේකෙන් කරන්න පුළුවන්. ඒතර මොන හරි මේකෙන් ඔයගොල්ලෝ try කරලා තියෙනවා නම් අපරි මම කියපු නැති දේවල් ඔයගොල්ලන්ට ඒකත් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අනිත් අයට දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඔව්. හරි. ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉස්සරහට එන වීඩියෝ ඔයගොල්ලන්ට බලගන්න පුළුවන්. ඉස්සරහට මම මේකේ ක්‍රියේටර් පැත්තෙන් වෙලා තියෙන දේවල් ගැන AI කොහොමද ඉන්වෝල්ව් වෙලා තියෙන මේ ක්‍රියේටර් YouTube creation පැත්තෙන් කියලා ඉස්සරහට වීඩියෝ එකක් දාන්න. වීඩියෝ එකක් දාන්න. එතකන් එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.